භාග්‍යවතුන් වහන්සේ කියන්නේ එහෙම කිසිවෙකුට මරන්න පුළුවන් උත්තමයෙක් නෙවෙයි. ගිජුකුළු පව්වට නැගපු දේවදත්ත හාමුදුරුවෝ ඒ ගිජුකුළු පව්වේ ඉඳලා පෙරලන්නේ ඒ පර්වතේ යන්ත්‍රයක් ආධාර කරගෙන. දේවදත්ත හාමුදුරන්ගේ කාය බලය දක්වන්නේ ඇතුම් 5 දෙනෙකුගේ කාය බලයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඇතුම් 5 දෙනෙකුට එකට එකතු වෙලා කරන්න පුළුවන් යම් වැඩක් තියෙනවද, ඔසවන්න පුළුවන් යම් බරක් තියෙනවද, ඒක දේවදත්ත හාමුදුරන්ට තනියෙන් කරන්න පුළුවන්. ඒක ඇත්තු 5 දෙනෙකුගේ ශරීර බලයක් දේවදත්ත හාමුදුරන්ට තියෙනවා කියන්නේ. ඒතර දේවදත්ත හාමුදුරුවෝ පර්වතයට නැගලා මේ භාග්‍යවතුන් වහන්සේගේ හිස මතට පෙරලන ගල දේවදත්ත හාමුදුරුවෝ පෙරලන්නේ යන්ත්‍රයක් ආධාර කරගෙන. ඉන යන්ත්‍රයක් ආධාර කරගෙන පෙරළුවා කියලා කියන එකෙන් තේරෙන්නේ මොකද්ද? ඇත්තු 5 දෙනෙකුට එකට එකතු වෙලා ඔසවන්න බැරි තරමේ විශාල පර්වතයක් වගේ ගලක් තමයි භාග්‍යවතුන් වහන්සේට එවන්නේ. මොකද දේවදත්ත හාමුදුරුවෝ දන්නවා කුඩා කාලේ ඉඳලාම සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ ඇසුරු කරලා භාග්‍යවතුන් වහන්සේට මොන වගේ කාය බලයක් තියෙනවද කියලා. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ ਸਰව සම්පූර්ණයෙන් දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ කාය බලය දක්වලා තියෙන්නේ ප්‍රකෘති කාය බලය, නාරායන සංඝාත බලයක් කියලා. මොකද මේ නාරායන සංඝාත බලය කියන්නේ? චද්දන්ත කුලේ ඇත්තු 1000කගේ කාය බලයක්. කාලාව කංච ගංගෙය්‍යං පණ්ඩරං තම්බ පිංගලං ගංග මංගල හේමංච උපෝසත චද්දන්ති මේ දස කියලා පිඟුතුනි මේ ලෝකේ ඉන්න ඇත්තු වර්ග 10ක් නම් කරනවා. කාලාවක කියන එක ඇතෙකුට තියෙන කාය බලේ ශක්තිවන්ත පුරුෂයෝ 10 දෙනෙකුයි කාය බලයක්. කාලාවක කියන එක ඇතෙකුට තියෙනවා. ඒ කාලාවක ඇත්තු 10 දෙනෙකුගේ කාය බලයක් ගංගෙය්‍ය කියන හඳුන්වන වර්ගයේ ඇත් කුලයේ එක ඇතෙකුට තියෙනවා. ගංගෙය්‍ය කියන කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ කාය බලයක් පණ්ඩර කියන එක ඇතෙකුට තියෙනවා. ඒ පණ්ඩර කියන ඇත්තු 10 දෙනෙකුගේ කාය බලය තම්බ කියන එක ඇතෙකුට තියෙනවා. තම්බ කියන ඇත්තු 10 දෙනෙකුගේ කාය බලයක් පිංගල කියන එක ඇතෙකුට තියෙනවා. පිංගල ඇත්තු 10 දෙනෙකුගේ කාය බලයක් ගංගීය කියන එක ඇතෙකුට තියෙනවා. ගංගීය කියන ඇත්තු 10 දෙනෙකුගේ කාය බලයක් මංගල කියන එක ඇතෙකුට තියෙනවා. මංගල කියන ඇත්තු 10 දෙනෙකුගේ කාය බලයක් හේමන්ත කියන එක ඇතෙකුට තියෙනවා. හේමන්ත කියන ඇත්තු 10 දෙනෙකුගේ කාය බලයක් උපෝසත කියන එක ඇතෙකුට තියෙනවා. උපෝසත කියන ඇත්තු 10 දෙනෙකුගේ කාය බලයක් එක චද්දන්ත කුලයේ ඇතෙකුට තියෙනවා. එතකොට චද්දන්ත කුලයේ එක ඇතෙකුට පුරුෂ කෝටි 1000ක කාය බලයක් තියෙනවා. එහෙනම් චද්දන්ත කුලයේ ඇත්තු 1000ක කාය බලයක්, චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ කාය බලයක් සඳහන් කරලා තියෙන පින්වත්නික සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට තියෙනවා කියලා. ඒතර හිතන්නකෝ භාග්‍යතුන් වහන්සේගේ කාය බලය. ඒක නාරායන සංඝාත බලය කියලා කියන්නේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා පින්වතුනි භාග්‍යතුන් වහන්සේට දින මේ වජිර සංඛාත කයක් කියලා. මොකද මේ වජිර සංඛාත කයක් කියන්නේ? දියමන්තියක් වගේ ශක්තිමත් කයක් කියන එක.